කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං අද ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් ආවේ. මුලින්ම ඔයාලට කියන්න ඕනි මං මේ YouTube channel එක අලුතෙන් තමා පටන් ගත්තේ. මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ channel එකෙන් ඔයාලට ජීවිතේට ප්‍රයෝජනවත් වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ යාළුවන්ට ගෙදරින් ධම්ම කරන්න පුළුවන් පොඩි ස්මෝල් බිස්නස් එකක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලත් ගොඩක් ස්මෝල් බිස්නස් කරනවා ඇති. ස්මෝල් බිස්නස් වල අයිඩියාස් ගොඩක් ඔයාලා ළඟත් ඇති. මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ රිබන් ෆ්ලවර් බොකේ එකක් හදන හැටි ගැන. අද වෙද්දි ගොඩක් අය රිබන් ෆ්ලවර් බොකේස් හදනවා. ඒ වුණාට මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද මාකට් එකේ ඉල්ලුමක් තියෙන විදියට, යුනික් විදියට, හරිම පිළිවෙලට, නීට් එකට ලස්සනට කොහොමද ෆ්ලවර් බොකේ එකක් කරගන්නේ කියලා. මේකෙදි අපිට ඕනි වෙන පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම අපිට ඕනි වෙනවා රිබන්. දැන් මම මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 1.5 ක්‍රීම් පාට රිබන්. ඔයාලට කැමති කලර් එකකින් රිබන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අඟල් 1.5ම වෙන්න ඕනි නෑ. අඟල් 1, අඟල් 2 උනත් පාවිච්චි කරන්න පුළුවන් මේ ෆ්ලවර්ස් හදන්න. දැන් මුලින්ම මම මේ කරන්නේ අඟල් 1.5 මේ රිබන් රෝලය අපි කපා ගන්න ඕනේ මල් පෙති. ඒවා අපි සමාන ප්‍රමාණ වලින් කපා ගන්න. මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ ATM කාඩ් එකක්. එතකොට අපිට පුළුවන් හැම මල් පෙත්තක්ම එක සමාන වෙන්න කපා ගන්න. ඔයාලටත් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ATM කාඩ් එකක් වගේ. වෙන වෙනම මෙෂර් කර කර කපනවට වඩා අපිට ඒක පහසුයි. ඒ විදියට මල් පෙති ඔක්කොම කපා ගන්න එක. දැන් මම මේ මෙතෙන්දි කරන්නේ අපි දැන් අර රිබන් රෝල කපා ගත්තනේ. දැන් ඒ අපි කොටස් වලට කපා ගත්ත රිබන් එක දැන් අපි දෙපැත්තෙන් අර නූල් ඇදෙන වගේ ගතියක් තියෙන නිසා අපි පහන් දැල්ලට අල්ලලා චුට්ටක් ඒකට සීල් කරගන්නවා. එතකොට ආයේ නූල් ඇදෙන්නේ නැහැ. ඔයාලට ඒකට ලයිටරයක් හරි නැත්නම් දැල්ව පිටිපන්දමක් හරි එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ පාවිච්චි කරන්නේ ග්ලූ ගන් එකක්. ඔයාලට රුපියල් 350ක් 400ක මිලකට ග්ලූ ගන් එකක් වෙළඳපොලේ ගන්න පුළුවන්. ඒ ග්ලූ ගන් එකේ පාවිච්චි වෙනවා ඔයාලට සුදු පාට බටයක් වගේ පෙනෙන ග්ලූ ස්ටික් එක. ග්ලූ ස්ටික් එකෙන් ග්ලූ ස්ටික් එක උණු වෙලා තමයි මේ ග්ලූ ගන් එක හරහා අපිට මේක අලවන්න ගම් ලැබෙන්නේ. මේ ග්ලූ ගන් ගාලා ඔයාලා හොඳට බලන්න මේ පෙත්තක් අලවන විදිය කොන්දකින් මල් පෙති ආකාරයට අලව ගන්න විදිය තමයි මම මේ ඔයාලට කරලා පෙන්නුවේ කොහොමද මල් පෙති ආකාරයට අපි සකස් කරගන්නේ කියලා. මේකෙදි ග්ලූ ගන් ලොකු ප්‍රමාණයක් යන හැම මල් පෙති හදාගන්න අපිට මේ මල් පෙති හදාගන්න ග්ලූ ගන් සුළු ප්‍රමාණයක් යන්නේ. මේ විදියට දැන් එක මලකට නම් සාමාන්‍යයෙන් මං මෙතෙන්දී පාවිච්චි කරනවා මේ වගේ මල් පෙති 20ක්. ඒ වගේ සාමාන්‍යයෙන් මල් පෙති 15කට වැඩි වෙන්න ඔයාලට කැමති ප්‍රමාණයක් මල් පෙති පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. මම මේ කරන්නේ ඒ අලවගත්ත මල් පෙති ටික එක පෙළට එක වැලක් වගේ වෙන්න එක පෙළට අර පෙති 20ක් අරගෙන ඔයාලා හොඳට බලන්න මේ ගම් ගාන විදිය. එක පැත්තක කොනේ ගානවා අනික සම්බන්ධ කරනවා. ඒ විදියට එක පෙළට මල් පෙති 20ක් අලව ගන්න විදිය තමයි මම මේ ඔයාලට මේකේ පෙන්නලා දෙන්නේ. මම මෙතෙන්දි කියන්න ඕනි මම දැන් මේකෙදි පාවිච්චි කරලා තියෙන මේ ලා ක්‍රීම් පාට වගේ ඔයාලට මේකේ රිබන් වල කැමති කලර්ස් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේ පාවිච්චි කරන්නේ බාබකියු ස්ටික් එකක්. ඒවත් අපිට වෙළඳපොලේ මිලට ගන්න පුළුවන්. ඒ බාබකියු ස්ටික් එක ආධාරයෙන් අර
අපි හදාගත්ත මල් පෙති සම්බන්ධ කරලා හදාගත්ත එකේ අපි මේ විදියට ගම් ගාමින් අර බාබකියු ස්ටික් එකට අලව ගැනීම තමයි මෙතෙන්දි කරන්නේ. දැන් මෙතෙන්දි අපි මල් අවසාන මල් පැත්ත වගේ අලවනකොට අපි හොඳින් ගම් ගාන්න ඕනි. එතන තරමක් හොඳින්ම ගම් ගාලා අනිත් පැතිත් එක්ක අලව ගැනීම අපි කරන්න ඕනි. හරි. දැන් මේ ආකාරයට තමයි රිබන් රෝස් ෆ්ලවර් එකක් හදන්නේ. දැන් මේ මං ඔයාලට මෙතන හදලා පෙන්නුවේ ඒ වගේ එක මලක්. ඉතින් ඒ වගේ ඊට පස්සේ ඔය වගේ මල් 7ක් 15ක් 20ක් 50ක් ඒ වගේ කැමති මල් ප්‍රමාණයක් හදලා ඒ ටික එකතු කරලා ෆ්ලවර් බොකේ එකක් හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට මං ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් කොහොමද රිබන් ෆ්ලවර් එකක් ග්ලිටර් කරගන්නේ, ඊට පස්සේ කොහොමද ලස්සනට රැපින් කරගන්නේ. ඒ දේවල් ඉස්සරහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට අපි සකස් කරගත්ත රිබන් ෆ්ලවර් බොකේ එකක් අපි වෙළඳපොළට ඉදිරිපත් කරනකොට අපි කොහොමද මිල තීරණය කරන්නේ, ඒ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.